දැන් මේ ඇයි DDR4 RAM වැඩි වුණේ? ඇයි මේ use RAM වැඩි වුණේ? හරි. ඒකට මම උත්තරයක් දෙන්නම්. මෙහි ස්ටොක් තිබිලා RAM වැඩි කරපු සහ අලුතෙන් RAMs ගන්න ඉන්න කට්ටියට මම පොඩි අයිඩියා එකක් ගන්න කියනවා. ගොඩක් අය අහනවා මොකද මේ වැඩි කියලා. ඕගලන්ට පුළුවන් කොරියන්, සිංගප්පූරු, තායිවාන්, ඊට පස්සේ වියට්නාම් සහ ඩුබායි. නැත්තම් චයිනා. ඔය කියන රටවල් වල ඕගලන්ට පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට් තියෙනවා. කස්ටමර් කෙනෙක් විදිහට ඕගොල්ලෝ RAM එකක් පර්චේස් කරන්න කලින් මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝම හොයලා බලන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ, ඇයි ප්‍රයිස් වැඩි වෙලා තියෙන්නේ. අපෙන් නෙවෙයි වෙන shop එකකින් ගත්තත් අපෙන් ගත්තත් අනිවාර්යයෙන්ම හොයලා බලලා ගන්න එක කස්ටමර්ගේ පැත්තේ යුතුයකමක් සහ වගකීමක්. එතකොට ඕගලන්ට පුළුවන් ඒගොල්ලෝ වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවොත් DDR4 8GB RAMs අපි මාසෙකමාරකට කලින් වික්කෙත් රුපියල් 4000යි 3500යි 4500යි අතරේ බස් ස්පීඩ් එක අනුව. ඒ කියන්නේ 2133 2400 2660යි 3200. එතකොට 3200 RAM එකක් රීකන්ඩිෂන් එකක් කලවෙ උනේ රුපියල් 4500කට වගේ. අර බස් ස්පීඩ් එක අඩු වෙන්න රුපියල් 100 200 හැම අඩු වෙලා 3500 4500 අතරේ අලවුන RAM එකක් දැන් රුපියල් 12000ක් වෙලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා 100ට 300කින් විතර වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මේ RAM එක දැන් කොහොමද එහි තත්ත්වය කියලා shipping නැතුව. සාමාන්‍ය shipping නැතුව ඩොලර් 35කට ආසන්න මුදලක් වෙනවා. අපි එහෙ කියන්නේ අපි සහ නැත්තම් අපි මම මේ ඔක්කොම shop ටික නියෝජනය කරන විදියට කතා කරේ. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩොලර් 35ක් කියන්නේ රුපියල් 10000 කිනුත් එහා පැත්තේ තමයි DDR4 8GB RAM එක cost එක දැන් වෙන්නේ. ඒතර shipping නැතුව. ඒතර shipping මෙහෙට ship කරලා මොකක් හරි අදාළ tax එකක් ගෙවලා ගද්දි අනිවාර්යයෙන්ම RAM එකක cost එක රුපියල් 10500 11000 වෙනවා. ඒතර මේ 12500 විකුණන RAM එක මං හිතන්නේ ජනවාරි මාසේ වෙද්දි මීට වඩා ගණන් වැඩි වෙයි අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ RAM prices වැඩි වෙන්න හේතුව. සම්න්න ඉතින් නත්තලෙන් පස්සේ ඕගලන්ට ගේන පළවෙනි PC build එක අදාරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොමද කට්ටියට නත්තල් හොඳයිද නත්තල් සරුද එහෙම ගියාද කියලා ඉතින් පොඩ්ඩක් අපිටත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඊට අමතරව ඔන්න ඕගලන්ට නත්තල් දවසෙත් අපි දුන්නා තනිකර සුදු පාට white build එකක් 1.50කට දැන්ට ආව ගේම්ස් වලට සාධාරණයක් කරලා ප්ලේ කරගන්න පුළුවන් VJ කාඩ් එකක් දාලා. ඉතින් ඔන්න තවත් කට්ටිය අපේ කියන්නේ දැන් මේ ඔක්කොම දාන්නේ ඔයගලන්ට කමෙන්ට් උත් ඕනනම් අපි මේ වීඩියෝ එකේම දාන්නම්. ඉල්ලන කට්ටිය කවුද කස්ටමර්ස්ලා ඉතින් දානවනේ පොඩි කට්ටියත් ඉල්ලනවා. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා ලක්ෂයට PC build එකක් අයියේ ගේන්න කම්ප්ලීට් එකක් පස්සේ VJ කාඩ් එකක් අප්ඩේට් කරගන්න පුළුවන් PC build එකක් ගේන්න කියලා ඔන්න දාලා තිබ්බා. ඒකට තමයි මේ PC build එක අරගෙන ආවේ. නැත්තම් මොකද ගොඩක් අය අහනවා Intel PCs අපි normal budget විදියට build කරාම කොහොම මේකේ VGA card එකක් නැහැ නේ. අයි VGA card එකක් දැම්මේ නැති. ඉතින් මෙහෙමයි. තමන්ගේ අවශ්‍යතාවය අනුව හැමෝම VGA card දාලා PC build කරන්නේ නැහැ. ඉතින් පස්සේ අප්ඩේට් කරන්න හිතාගෙන PC build VGA card නැතුව on board එකෙන් build කරගන්න කට්ටියත් ඉන්නවා. හරි. මම මුලින්ම build එක ගන්න කියලා පටන් ගන්නම්. මේක රුපියල් 95000ට තමයි අපි price කරලා තියෙන්නේ. i5 8 gen complete build එකක්. එතකොට ඔයගලන්ට මේකට හම්බ වෙනවා speakers දෙකයි P31 කියන Fantech එකේ combo pack එකයි ඒකේ keyboard එකයි mouse එකයි mouse mat එකයි ඒ වගේම monitor එක විදියට එනවා අඟල් 22 1080p full HD frameless IPS monitor එකක්. right PC එක පැත්තට ගියොත් අපි කේසින් එක අපි දාලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා Game DS brand එකේ කාලයක් සෑහෙන famous වුණ කේසින් එකක්. ඊට පස්සේ එකපාරටම අර ඒක නැතුව ගියා වගේ වුණා. ඔන්න අපි ඉතින් ඔන්න ආයේ කේසින් එක කරලියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ RGB fans 4ක් එනවා කේසින් එකත් එක්ක. ඒතර කේසින් එකයි ෆෑන්ස් 4යි ඊට අමතරව process එක විදිහට use කරලා තියෙන්නේ i5 8th generation onboard graphic කියන process එකක්. මොකද මේකේ VGA card එකක් නැති නිසා. ඊට අමතරව ඕගොල්ලන්ට පේනවා ඇති අපි Lovin Cool brand එකේ air cool එකක් දාලා තියෙනවා. ඉතින් Lovin Cool අපි ලංකාවට දැන් ගොඩක් import කරනවා මේ brand එකේ ලොකු cooler range එකක්. ඕගොල්ලන්ට අපේ website එකට ගියොත් බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව process එකට match වෙන්න අපි H310 MSI motherboard එක use කරලා තියෙනවා. දැනට අපි දාලා තියෙන DDR4 8GB එක RAM එකක්. ඕගලන්ට අවශ්‍ය නම් අපෙන්ම PC build එක ගද්දි RAM එක 16 හරි 32GB හරි කරලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව 500GB hard drive එකක් අපි දෙනවා ඕගලන්ට 128GB SSD එකක් දාලා තිනවා. ඒ වගේම තමයි 500W gaming power supply එකක් දාලා තිනවා high ampere. එතකොට ඕගලන්ට මේකට සාමාන්‍යයෙන් GTX 1660 1660 Ti 1070 1060 ඒ වගේ ඕන කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන් මේ තියෙන power supply එකෙන්ම. ඉතින් ඊට අමතරව පොඩි විශේෂ දෙයක් කියන්න ඕනි මේ RAM ප්‍රශ්නේ ගැන. RAMs වල prices මොකද මෙච්චර වැඩි වුනේ? ඒක අපිට විතරක් පොදුවේ වුණ දෙයක් නෙවෙයි. ගොඩක් කට්ටිය අහලා තිබ්බ කමෙන්ට් දාලා. ඉතින් මම මේ වීඩියෝ එකේම ඒක ඔයගලන්ට දැනුවත් කිරීමක් කරන්නම්.
ඉතින් RAM වල ප්‍රශ්නේ උනේ ඔයගොල්ලෝ දන්නවා හැමෝම RAM manufacture ඒ කියන්නේ නැත්තම් RAM වලට chip supply කරපු companies තුනක් තමයි තිබ්බේ Samsung, Hynix සහ Micron. ඉතින් Micron සමාගම නිර වශයෙන් අයින් වුණා මේ chip නිෂ්පාදනයෙන් PC build ඒ කියන්නේ නැත්තම් PC laptop පැත්තට එන chip නිෂ්පාදනයෙන්. ඊට පස්සේ මාකට් එකේ 50% වගේ Samsung සහ Hynix සමාගම් වලට ගියා. ඒ හේතුවෙන් prices උත් වැඩි වුණා. ඊට අමතරව AI ඔයගොල්ලෝ දන්නවා දැන් AI එක තමයි මුළු ඔක්කොම වගේ රන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් ඉන්වෙස්ට් කරන්න බලන්නේ AI companies වලට. ඉතින් එතකොට දැන් මේ ඇයි DDR4 RAM වැඩි වුණේ? ඇයි මේ use RAM වැඩි වුණේ? හරි. ඒකට මම උත්තරයක් දෙන්නම්. මෙහි ස්ටොක් තිබිලා RAM වැඩි කරපු සහ අලුතෙන් RAMs ගන්න ඉන්න කට්ටියට මම පොඩි අයිඩියා එකක් ගන්න කියනවා. ගොඩක් අය අහනවා මොකද මේ වැඩි කියලා. ඕගලන්ට පුළුවන් කොරියන්, සිංගප්පූර්, තායිවාන්, ඊට පස්සේ වියට්නාම් සහ ඩුබායි. නැත්තම් චයිනා. ඔය කියන රටවල් වල ඕගලන්ට පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට් තියෙනවා. කස්ටමර් කෙනෙක් විදිහට ඕගොල්ලෝ RAM එකක් පර්චේස් කරන්න කලින් මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝම හොයලා බලන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ, ඇයි ප්‍රයිස් වැඩි වෙලා තියෙන්නේ. අපෙන් නෙවෙයි වෙන shop එකකින් ගත්තත් අපෙන් ගත්තත් අනිවාර්යයෙන්ම හොයලා බලලා ගන්න එක කස්ටමර්ගේ පැත්තේ යුතුයකමක් සහ වගකීමක්. එතකොට ඕගලන්ට පුළුවන් ඒගොල්ලෝ වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවොත් DDR4 8GB RAMs අපි මාසෙකමාරකට කලින් වික්කේ රුපියල් 4000යි 3500යි 4500යි අතරේ බස් ස්පීඩ් එක අනුව. ඒ කියන්නේ 2133 2400 2660යි 3200. එතකොට 3200 RAM එකක් රීකන්ඩිෂන් එකක් කලවෙ උනේ රුපියල් 4500කට වගේ. අර බස් ස්පීඩ් එක අඩු වෙන්න රුපියල් 100 200 හැම අඩු වෙලා 3500 4500 අතරේ අලවුන RAM එකක් දැන් රුපියල් 12000ක් වෙලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා 100ට 300කින් විතර වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මේ RAM එක දැන් කොහොමද එහි තත්ත්වය කියලා shipping නැතුව. සාමාන්‍ය shipping නැතුව ඩොලර් 35කට ආසන්න මුදලක් වෙනවා. අපි එහෙ කියන්නේ අපි සහ නැත්තම් අපි මම මේ ඔක්කොම shop ටික නියෝජනය කරන විදියට කතා කරේ. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩොලර් 35ක් කියන්නේ රුපියල් 10000 කිනුත් එහා පැත්තේ තමයි DDR4 8GB RAM එක cost එක දැන් වෙන්නේ. ඒතර shipping නැතුව. ඒතර shipping මෙහෙට ship කරලා මොකක් හරි අදාළ tax එකක් ගෙවලා ගද්දි අනිවාර්යයෙන්ම RAM එකක cost එක රුපියල් 10500 11000 වෙනවා. ඒතර මේ 12500 විකුණන RAM එක මං හිතන්නේ ජනවාරි මාසේ වෙද්දි මීට වඩා ගණන් වැඩි වෙයි අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ RAM prices වැඩි වෙන්න හේතුව. සහ මෙහෙට RAM import කරන distributors ලා ඉන්නවනේ. ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලන්ගේ අතේ තියෙන stock එකත් price වැඩි කරා හේතුව මොකද ඒගොල්ලන්ට මුකුත් කියලාත් බෑ 8GB RAM එකක් අපිට 10000ට දුන්න කම්පැනියෙන් දැන් 8GB RAM එක අපට දෙන්නේ රුපියල් 15000ට. හේතුව තමයි ඒගොල්ලෝ බැලුවා ඒගොල්ලන්ට අපිට RAM එක 10000ට වික්කොතින් එයාලා ආයේ අදාළ සමාගමෙන් සහ අදාළ ඒ රටින් RAMs import කරද්දි ඒගොල්ලන්ට ගන්න වෙන්නේ අර රුපියල් 10000ට තව රුපියල් 5000ක් දාලා රුපියල් 15000ක් වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ brand new RAM එක. ඉතින් brand new RAM එකක් ඩොලර් 50කට ආසන්න ගානකට ගිහිල්ලා තියෙනවා. 50ටත් වැඩි. 50ක් කියන්නේ රුපියල් 15000කට වැඩි. ඉතින් මෙහෙ විකිනෙන්නේ රුපියල් 17500කට. ඉතින් එහෙම බලද්දි shop එකේ profit එක සහ එතකොට උතන යන ඔය salary යනම් මනම් ඒවත් එක්ක ඒක ඇත්තටම සාධාරණ මුදලක්. ඉතින් මම දන්නේ කස්ටමර්ස්ලා මේකට මොනවා කමෙන්ට් දායිද කියලා. ඉතින් බැනලා දාන කට්ටියත් ඉඳි. මම ඒකයි වීඩියෝ එකේ ඔක්කොම කිව්වේ අයියෝ මෙහෙමයි අරමයි කියලාත් දායි. ඉතින් ඒක කස්ටමර්ගේ පැත්තෙන් තේරුම් ගන්න එක කස්ටමර්ගේ යුතුයකමක්. නැත්තම් මේක බලන කෙනා ගේ පැත්තෙන් බලන කෙනාගේ පැත්තෙන් එක්කෙනාට වෙනස් නේද? හැමෝම අදහස් ගන්න එක. ඉතින් මොන හරි අන්න ඒ දේවල් ගැන ඔයගලන්ට තව දැනගන්න තියෙනවා මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මම මේ PC build එක අතර මැද්දේදී ඔයගලන්ට මේ ගැන කිව්වේ මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බා අයියේ පුළුවන් නම් මේක ඇයි මොකද්ද මේ උනේ කියලා. ඉතින් ඔය හේතුව සාපේක්ෂව VGA card RAM SSD ගත්තම SATA SSD M.2 NVMe තුනම අදාළයි. RAM එතකොට DDR3 4 5 ඔය තුනම වැඩි වෙලා තිනවා. 5 තමයි අසාමාන්‍ය මිලකින් වැඩි වුනේ 100ට 400කින් වැඩි වෙලා තියෙනවා. DDR3 RAM උත් ගණන් ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔය ඒ රටවල් වල ඉන්න සප්ලයර්ස් ලගේ ප්‍රශ්නේ. ඉතින් DDR3 RAM එක අපි දැන් තාම විකුණන්නේ DDR3 8GB එක රුපියල් 3500යි. හැබැයි 3500කට අපිට ආයේ ඊළඟ පාර ගද්දි අපිට හම්බ වෙන්නේත් නැහැ. ඉතින් අපි ස්ටොක් එක ඉවර වෙනකන් අපේ දෙනවා. ඊට පස්සේ අපිට ගන්න වෙන්නේ සමහරක් විතර රුපියල් 4500කට 5000කට වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් කස්ටමර්ට යද්දී ඕක 5000ට ගත්තොත් අඩුම රුපියල් 5500ක් 6000ක්වත් වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් හැමෝටම අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොන හරි තිබ්බොතින් කමෙන්ට් එකක් පොඩ්ඩක් දාගෙන යන්න මේ දැනගන්න ඕන දේවල් හරි බයින්න තියෙනවා නම් ඒත් කවන්නේ දාන්න. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.